2026 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක මාර්තු 26 වෙනිදාට පැවැත්වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය නිසාවෙන් එය 27 වෙනිදා පැවැත්වීමට තීරණය කළා. සෙමිෆයිනල් පළමු තරගය ඉන්දියා ටයිගර්ස් සහ කොනක් සූරියස් ඔඩීෂා කණ්ඩායම් දෙක අතරේ පැවැත්වුණා. තරගයේ කාසිය වාසි දිනා පළමුව පන්දු යැවීමට සූරියස් කණ්ඩායම තීරණය කරනවා. මෙම තරගාවලියේ නීති රීති දැඩවීම නිසාවෙන් සහ විවිධ හේතු මත කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් රැසක් සිදු වෙලා තිබුණා. ටීඑම් දිල්ෂාන් ඇතුළු කීප දෙනෙකුම මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඉන්දියා ටයිගර්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන්නෙකු වූ අජන්ත මෙන්ඩිස් හට ලබා දී තිබූ අතර ආරම්භක පිතිකර යුගලයේදී දැඩි වෙනසක්ද සිදු වුණා. ඉන්දියා ටයිගර්ස් ඉනිම ආරම්භ කළේ ආදර්ශ් ශර්මා සහ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ලෙස නම් දරූ අකලංක ගණේගම විසින්. පළමු කඩුල්ලට ඔවුන් දෙදෙනා 26ක් එක් කළ අතර ශර්මා පළමු කඩුල්ලට දැවී යද්දී දෙවන කඩුල්ලත් ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරයට යැවීමට සූර්යාස් පන්දු යවන්නන් සමත් වුණා. ඉන්පසුව අකලංක සමගින් පිටියේ එක් වූ ශ්‍රියා උර් රෙහමාන් තුන්වන කඩුල්ලට වේගවත් ලකුණු 44ක් එක් කළා. රෙහමාන්ගේ කඩුල්ල බිඳහෙළු ශ්‍රී ලංකා සුපිරි දඟපන්ද යවන්නෙකු වන මලින්ද පුෂ්පකුමාර ඉන්දියා ටයිගර්ස් සුණු විසුණු කරමින් පන්දු වාර 16 පන්දු එකක් තුළ ටයිගර්ස් කණ්ඩායම ලකුණු 132කට සීමා කළා. පන්දු යවන්නෙකුසේ නම් දරූ ආරම්භක පිතිකරු අකලංක ගණේගම තම පිත්තට පණ දෙමින් පන්දු 39ක් තුළ ලකුණු 68ක් රැස් කළේ පිතිකරණ භූමිකාවද රිසිසේ කළ හැකි බව පසක් කරමින්. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මලින්ද පුෂ්පකුමාර පන්දු වාර 3යි පන්දු එකක් අවසානයේ ලකුණු 12ට කඩලු 5ක් ලබාගත්තේ ලෙජන්ඩ්ස් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා සූර්යාස් කණ්ඩායමට පන්දු වාර 10ක් දුර හිමි වූ ඉලක්කය ලකුණු 75ක්. එම ඉලක්කය පන්දු වාර 6යි පන්දු 3කින් සපුරා ගැනීමට සූර්යාස් කණ්ඩායම සමත් වුණා. පන්දු 22කින් නොදවී ලකුණු 55ක් ලබා ගැනීමට කේන්ආර් ලුවිස් සමත් වුණා. තරගයේ වීරයා සම්මානය මලින්ද පුෂ්පකුමාර දින ගනිද්දී කඩලු 8කින් ටයිගර්ස් පරාජය කළ කොනක් සූරියස් ඔඩීෂා කණ්ඩායම මේවර ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.